සොබා දහමේ මිතුරන්. මලිති අද උදේ සෙල්ලම් කරන්න එළියට ගියා. ඇය ගෙවත්තේ ඇවිදිද්දී ලොකු ගස් හා පොඩි මල් දුටුවා. එක තැනක ලස්සන කහපාට මලක් පිපිලා තිබුණා. මලිති මල ළඟට ගිහින් හොඳට බැලුවා. මල හරිම සුවඳයි. ටික වෙලාවකින් පුංචි මීමැස්සෙක් පියාඹලා ආවා. මීමැස්සා මල වටේ ගිහින් සෙමින් පැණි බිව්වා. මලිති සතුටින් අත්පුඩි ගැසුවා. සොබා දහම හරිම අපූරුයි.